අඹේවැල ප්‍රදේශයේ සංචාරයක් සඳහා ගිය පාසල් ළමුන් පිරිසක් අනපේක්ෂිත ලෙස රෝගාතුර වීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ ප්‍රමාද වී දහවල් ආහාරය ලබා ගැනීමත් අවට වෙළඳසල් කිහිපයකින් ලබාගත් ක්ෂණික ආහාර අනුභවයත් ඊට හේතු වී ඇති බවයි. පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ යන ප්‍රදේශවල පාසල් ළමුන් 75 දෙනෙකු සහ ගුරුවරුන් හා දෙමව්පියන් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා දුම්රියෙන් අඹේවැල ප්‍රදේශයට පැමිණ තිබෙනවා. මෙම ළමුන් එදින දහවල් ආහාරය ප්‍රමාද වී අනුභව කර ඇති අතර ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳසැලකින් ලබාගත් ආහාරද අනුභව කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ළමුන් 25 දෙනෙකුට පමණ ක්ලාන්තය, වමනය සහ පාචන යන රෝග ලක්ෂණ ඇති වූ බැවින් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කෙරුණු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. එම සිසුවියන්ගෙන් 8 දෙනෙකු මෙවන විට ප්‍රතිකාර ලබා පිටව ගොසින් තවත් 17 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලැබෙමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය මහින්ද සෙනවිරත්න මහතා ප්‍රකාශ කළා. ප්‍රතිකාර අවසන් වූ සිසුන්ට එම රෝහලේම ගොඩනැගිල්ලක නවාතැන් පහසුකම් ලබා දීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබෙනවා.